hello welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා වෙනද වගේම ගොඩක් හොඳින් ඒ වගේම පරිස්සමින් ඉන්නව ඇති කියලා. සති දෙකක් වෙන්න මට ඔයාලත් එක්ක කිසිම වීඩියෝ එකක් ෂෙයා කරගන්න බැරි වුණා. ඉතින් ඒකට හේතුව මම වීඩියෝ එක ඉස්සරහදී කියන්නම්. ඔයාලා බලනවාද දැන් මම මේ කොහෙද යන්නේ කියලා. මම මේ යන්නේ කැලණි පන්සල්. ලොකු ආසාවකින් හිටියා කැලණි පන්සල් යන මොකද මම ගොඩ කාලෙකින් ගිහින් නැති නිසා. මගේ උපන්දිනේ තිබුණා මාර්තු මාසේ 12. ඉතින් මාර්තු 12 උපන්දිනේ දවස් ටික ගත උනේ කැම්පස් එකේ ඉඳලා. වීකෙන්ඩ් එකට ගෙදර ආවහම මට ආසාව තිබුණා උපන්දිනේ වෙනුවෙන් මට කැලණි පන්සල් යන්න ඕනි කියලා. ඉතින් මම අම්මත් එක්ක 16 වෙනිදා කැලණි පන්සල් එන්න පිටත් වුණා. ගොඩ දිනෙක ඉතින් කැලණි පන්සලට නම් ඇවිල්ලා ඇති. මොකද ඉතින් ඒක ඓතිහාසික වැදගත්කමක් තියෙන තැනක්නේ. මට කැලණි පන්සල ටිකක් ළඟ වුණත් යවෙන්නේ නැහැ. මොකද මම වැඩි හරියක්ම කැම්පස් එකේමයි ඉන්නේ. වීකෙන්ඩ්ස් ගෙදර ආවහමත් එළියට බහින්නේ නැහැ. ඉතින් මට ඕන වුණා මගේ මයින්ඩ් එකට චූටි බ්‍රේක් එකක් ගන්න. ඒ නිසා මම හිතුවා උපන්දිනේ තිබුණ හින්දා මට එදා පන්සල් යන්නත් බැරි වෙච්ච නිසා පහුවලා හරි මේ වගේ තැනකට එන්න ලැබුණා නම් හොඳයි කියලා. ඉතින් අපි මලුත් අරගෙන ඔන්න දැන් පන්සල ඇතුළට ඇවිල්ලා තමයි ඉන්නේ. මම ගියපු දවස ගොඩාක් සෙනග හිටියේ නෑ. අනික මම ගියේ දවල් වරුවක. හවස් වෙද්දී නම් සමහර විට සෙනග වැඩි වෙනවා ඇති. ඉතින් කැලණි පන්සල් නොගියපු කට්ටිය රූපවලින් හරි කැලණි පන්සල දැකලා ඇති. මෙන්න මේ විදිහට තමයි කැලණි පන්සල ඇතුළ තියෙන්නේ. හරිම නිස්කලංකව මම ගියපු වෙලේ නම් ගොඩාක් සෙනග හිටියේ නැහැ. පන්සලකට ගිහාම වන්දනාමාන කරන අනුපිළිවෙලක් තියෙනවා. ඉතින් ඒ පිළිවෙලටම මම ගිහිල්ලා මල් පූජා කරලා ආවා. ඊට පස්සේ බොමලුව ගාව ටිකක් වෙලා හිටියා. එතන හෙවණත් එක්ක අනික මාර නිස්කලංකයි. ඔයාලා උපන්දින වලට මොකද කරන්නේ? ලොකු පාටිස් ගන්නවද? සාමාන්‍යයෙන් මම නම් ඒ දෙයට ගොඩාක් අකමැති. චූටි කාලේ නම් පාටි ගත්තා. ඊට පස්සේ චූටි කේක් කැපුවා. එච්චර තමයි. ඉන් එහා ඉතින් ලොකුවට පාටි එකක් නම් අරගෙන නැහැ මගේ බර්ත්ඩේ එකට. ඉතින් මමත් කොහොමත් කැමති මේ විදිහට බර්ත්ඩේ එකක් නම් සරල විදිහට ගත වෙනවා නම්. මොකද මම ගොඩක් බිසි වෙන කෙනෙක්. එතකොට මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න, මගේ ස්ට්‍රෙස් එක රිලැක්ස් කරගන්න මේ වගේ තැනකට ඇවිල්ලා චුට්ටක් නිදහසේ ඉන්නවා නම් හොඳයි කියලා තමයි මට හිතුනේ. මගේ 24 වෙනි උපන්දිනේ මේ වගේ සරල විදිහට තමයි ගත වුනේ. කැම්පස් එකේ යාළුවන්ගෙනුයි ගෙදර අයගෙනුයි මට සර්ප්‍රයිසස් හම්බුණා. ඉතින් ඒවා කලින් වීඩියෝ කරගන්න බෑ. ඒවා සර්ප්‍රයිසස් නේ. කලින් දැනන් හිටියා නම් ඔන්න කැම් එක ඔන් කරගෙන ඉන්න තිබුණා. මේ විදිහට තමයි මගේ බර්ත්ඩේ එක මම කැමතිම විදිහට නිදහසේ ගත
මං ඔයාලට කිව්වනේ කැම්පස් එකේ යාළුවෝ මට පොඩි සර්ප්‍රයිස් එකක් දුන්න කියලා. මේ තියෙන්නේ ඒ සර්ප්‍රයිස් එකේ. ඉතින් වීඩියෝස් ගොඩක් නෑ. තිබුණ වීඩියෝ ක්ලිප් ටික, ෆොටෝස් ටික එකතු කරා මම මේ වීඩියෝ එක අන්තිමටම. හරියටම මේ මාර්තු 12 මගේ උපන්දිනය දවසේ. මේ තියෙන යාළුවන්ගෙන් මට ලැබුණ බර්ත්ඩේ ගිෆ්ට් එක. ගෙදර ආවහමත් මට සර්ප්‍රයිස් එකක් තිබුණා මෙන්න මේ විදිහට. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. තවත් ලස්සන වීඩියෝ එකකින් මං ඔයාලව ආයෙමත් හම්බ වෙන්න එන්නම්. එතකල් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.